තෝපාරාමයේ සිට අබේගිරිය දක්වා දිවෙන සංගමිත්තා මාවතේ තෝපාරාමයට මීට 700ක් පමණ දුරින් පිහිටි මෙම මහා පාලී දානශාලාව ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී පමණ දේවානම් පියතිස්ස රජු විසින් කරවූවකි. අනුරාධපුර ඇතුළු නුවර හෙවත් බලකොටුව තුල පිහිටි ප්‍රධාන ඓතිහාසික ස්මාරක 4 අතරින් මෙම මහා පාලී දානශාලාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. රජමාලිගයට ආසන්නව පිහිටි මෙය එකල භික්ෂූන් වහන්සේලා දහස් ගණනකට දිනපතා දානය පිරිනැමූ රාජකීය දානශාලාවයි. මහා වංශයට අනුව දේවානම් පියතිස්ස රජතුමා සිය රාජ්‍ය පාලනයේ පළමු වසරේම සියලු උපකරණයන්ගෙන් සමන්විත මෙම දානශාලාව කරවා තිබේ. එතැන් සිට අනුරාධපුර යුගයේ අවසානයේ දක්වාම රජ කළ පළමු වන උපතිස්ස, මහානාම, ධාතුසේන, පළමු වන සහ දෙවන අග්ගබෝධි වැනි රජවරුන් මෙම දානශාලාව පවත්වාගෙන යාමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට නොමද දායකත්වයක් ලබා දී තිබේ. මෙම ස්ථානයේ ඇති වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ අඩි 27.5ක් පමණ දිග සහ අඩි 5.25ක් පමණ පළලින් යුතු සුවිසල් ශෛලමය බත්තොරුවයි. මෙම බත්තොරුවේ බිත්තියක කොටා ඇති 10 වන සියවසට අයත් සෙල්ලිපියක මහා පෙළ බත් ගන්නා තාක් දෙනමෝ යනුවෙන් සඳහන් වේ. මෙම සටහන පාදක කරගනිමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මෙය මහා පාලී දානශාලාව බවට නිසැකවම තහවුරු කරගෙන තිබේ. මහා පෙළ යන්නෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේලා පෙළට වැඩම කර දානය ලබා ගැනීමයි. පැරණි දේශාටන වාර්තා දෙස බලන විට මෙහි පැවති විභූතිය මනාව පැහැදිලි වේ. පස්වන සියවසේ ලංකාවට පැමිණි චීන දේශාටක පාහියන් හිමියන් පවසන පරිදි නගරයේ වෙසෙන භික්ෂූන් වහන්සේලා 5000ක් හෝ දසදහසක් පමණ දෛනිකව Tamanගේ පාත්‍රද රැගෙන මෙතනට පැමිණ දානය ලබාගෙන තිබේ. එසේම හියුන්සාන් භික්ෂුවගේ වාර්තාවලට අනුව රජුගේ මාලිගාව අසල පිහිටි මුළු තැන්ගයකින් 800ක් පමණ භික්ෂූන්ට දානය සපයා තිබේ. මෙහි ඇති තවත් සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය අංගයක් වන්නේ දානශාලාවේ වයඹ කොනෙහි පිහිටා ඇති පියගැට පෙළ සහිත ළිඳයි. ජල මට්ටම දක්වාම බැසීමට හැකිවන පරිදි මනා ලෙස සකස් කළ සෝපාන පන්තියකින් යුත් මෙවැනි ළිඳක් ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවන තරම්ය. ජල මට්ටම දක්වාම බැසීමට හැකිවන පරිදි මනා ලෙස සකස් කළ සෝපාන පන්තියකින් යුතු මෙවැනි ළිඳක් ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවන තරම් අද්විතීයය. ළිඳේ පහළ කොටසෙහි ජලය ගෙන යන කලගෙඩි තැබීමට පවා පහසුකම් සලසා තිබීම එකල නිර්මාණකරුවන්ගේ දක්ෂතාවයට මනා සාක්ෂියකි. අනුරාධපුර යුගයේ බිඳ වැටෙන සමයේ සොළි ආක්‍රමණයන් නිසා මෙම ස්ථානය ගිනිබත් වී විනාශයට පත්ව තිබේ. පසුව 4 වන මිහිඳු රජු විසින් මෙය නැවත ගොඩනංවා ඇත. රජමාලිගයට අයත් ගම්බිම් පාලනය සහ ආදායම් බෙදී යන ආකාරය පිළිබඳ නීති රීති ඇතුළත්
හතරවන මිහිඳු රජ සමයේ පෝරු ලිපියක්ද මෙම පරිශ්‍රයේදීම අපට දැකගත හැකිය. අද වන විට මෙහි ශේෂව ඇත්තේ ගල් කණු 33ක් සහ නෂ්ටාවශේෂ කිහිපයක් පමණක් වුවත් මේ වසර දහසකට අධික කාලයක් ලක්දිව රාජ්‍යානුග්‍රහයෙන් පවත්වාගෙන ගිය උතුම් පුණ්‍යස්ථානයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය.